හරිම ලස්සනයිනේ. මම විතරක් නෙමෙයිනේ. ඔයා ලස්සනයිනේ. අයියෝ මම කොහෙද ලස්සනයි කිව්වේ. ඒක මින් අප්‍රමාද නෑ. අනේ ඔයා දන්නවද ඔයාගේ ප්‍රයෝජන? නෑනේ මංවත් දන්නේ නෑනේ තාම. අයියා තමන්ගේ ප්‍රයෝජනේ තමන්වත් දන්නේ නැද්ද? පොඩි ළමයි ඉන්න කොහෙද? පොඩි ළමයින්ට ඔය වඩා හොඳට කියනවා. හරි ඉතින් ඔයා මාව ඔච්චර කොන් කරන්න එපා. කොන් කරනවා නෙමෙයි. එහෙනම් මම ඔයාගේ වැරදි හදාගන්න කියලා කියනවා විතරයි. කලින් කිව්වනම් මං ඒකත් එහෙම කියන්නේ නෑනේ. අයියෝ දැන් මොනවා කරන්නද? හරි දැන් කියන්න තියෙන දේ කියන්නකෝ. හරි එකක් මම කියන්නම්කෝ. හා ඔයාගෙන් තියෙන ප්‍රයෝජනේ තමයි අපිට ලියන්නත් පුළුවන්. ඒ වගේම අපිට ඉගෙනීම් කටයුතු වලදී ලියන්නත් පුළුවන්. ඔයා මට අපිට ඇලුනාම ඔයා ලියති මම ගන්නත් පුළුවන්. ඒත් බෑනේ ඒ වගේ නෙමෙයි. ඒක කොච්චර ටිපස් කරා මම කන්න බෑ. සුට්ටක් හරි ඉතුරු වෙනවා. ඒ හින්දා අපිට ඒ වගේ වෙනවා. එතකොට ඔයා අපිට වඩා හොඳට ඉන්න පුළුවන්. ඇත්තද? අපි යමු යාළුවනේ. යාළුවනේ? ඔයා පැන්සලක් වගේ වෙන්න. ඕගොල්ලට ලොකු වුණාම නැද්ද? හොයාගන්න විතරයි පුළුවන්. මකා ගන්න බෑ. පොඩි කාලෙම වැරදි හදාගන්න. ස්තුතියි.